ළමයිනේ මම 90 දශකයේ අගභාගයේ ඉපදිච්ච කොල්ලෙක්. හරියටම කියනවා නම් මේ ලෝකයේ තාක්ෂණික දියුණුව සිද්ධ වුණේ මගේ ඇස්පනා පිටමයි. මම පොඩි කාලේ මේ ලෝකය මෙච්චර සංකීර්ණ නැහැ. හරිම සරලයි. ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම අම්මා බෙදලා තියෙන තඩි බත් එකක් ගිලිනවා. ඒ මොකද කියලා කියනවා නම් යක්කු ගස් යන වෙලාවේ ඉඳලා මල ඉර බහිනකම් අපිට කරන්න තියෙන දේවල් වලට ඇඟේ පතේ හොත්තට ශක්තිය තියෙන්න ඕනේ. නූතන තරුණ පරම්පරාව අතර හරි සීග්‍රෙන් පැතිරෙන රෝගයක් තියෙනවා ඩිප්‍රෙෂන් කියලා. ඔයාලා දන්නවද මම පොඩි කාලේ ડિප්‍රෙෂන් කියලා රෝගයක් තියෙනවා කියලා අහලා තිබ්බේවත් නැහැ. හැබැයි ගස්ගල් උඩ නැගලා හතර හන්දි කඩාගත්තු නැති 90 දශකයේ කොල්ලෙක් ඔයාලට හොයාගන්න නම් හම්බෙන්නේ නැහැ. මං හරි නිහතමානී ආඩම්බරයෙන් කියනවා එහෙම ලස්සන අතීතයක් තිබ්බ අවසානම ජෙනරේෂන් එකේ කොල්ලෙක් තමයි මමත්. දැන් අපි ලොකු වෙලා වයසින් මුහුකුරා ගිහිල්ලා මොනවදෝ දෙයක් පස්සේ දුහන ගමන් තමයි ඉන්නේ. ඒ වුණාට අදටත් හරි පරිස්සමට අම්මා අතින් අඬ දාපු ජංගි කොටෙත් ඇඳගෙන ඇලදොලවල් වල පීන ගස්ගල් උඩ නැගෙන හිටපු චූටි එකා අපේ හිත් ඇතුලේ තාමත් ජීවත් වෙනවා. අපි අතරෙම ඉන්න Taman හරි පරිණතයි කියලා සමාජයට පෙන්න ගන්න උත්සාහ කරන හැමෝටම Tamanගේ අභ්‍යන්තරයේ ඉන්න පොඩි එකාව මගෑරෙනවා. අවස්ථාවක් ලැබුණු ගමම්ම ගහකට කොළමකට නැගලා ගඩා ගෙඩියක් කඩාගෙන කාලා පොඩි කාලේ ඇඟේ තිබ්බ විසේ තාමත් තියෙනවාද කියලා ටෙස්ට් කරලා බලන 90 දශකයේ හැඩි දැඩි පිරිමි අපි අතරේ තාමත් නැතුවාම නෙවෙයි. මගේ අවශ්‍යතාවයෙන් එහා මේ කෝන් ගහෙන් කඩන එකම එක කෝන් ගෙඩියක්වත් මට අයිති නෑ කියලා දන්න නිසා බොහෝම සුළු ප්‍රමාණයක් කඩාගෙන මම ආපහු එන්න හැරුණා.